දරුවෝ කියන්නේ මේ ලෝකෙට ගොඩක් වටිනා සම්පතක්. ඉතින් එයාලගේ සතුට අපි ඇස් වලින් දැක්කා. The teachers are the pillars of strength in an education. ඉතින් CCIT එකට අවුරුදු දෙකක් අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයට ලොකු පින්කමක් කරා. අපි ලක්ෂ 5ක ඩොනේෂන් එකක් දරුවන්ට හොඳම දේ ලබා දෙන එක තමයි අපේ එකම අරමුණ. අපි අපේ ස්ටාෆ් එකේ අයත් එක්කත් ලස්සන මතක ගොඩක් හරි සමාජයට දෙයක් කරන්න මතක කරේ නැහැ. ඔයා So what makes you happy when you come to CCBE? It's very exciting. Now I'm proud. And the award goes to Cambridge College of British English. Congratulations! Hello, we are back. ඉතින් අද මේ එපිසෝඩ් එකෙන් අපි කතා කරන්න යන්නේ ඔක්තෝබර් month එක ගැන. එහෙනම් අපි ෂෙයා කරගමු ඔක්තෝබර් month එකේ මොකද වෙන්නේ කියලා. හරි. ඔක්තෝබර් month එක ගැන කතා කරද්දී මට මුලින්ම මතක් වෙන්නේ Children's Day එක. 1st of October අපි Children's Day celebrate කරා. ඉතින් එයාලගේ දවස ස්පෙෂල් කරන්න අපි ගොඩක් මහන්සි වුණා ටීචර්ස්ලා විදියට classroom decorate කරලා එයාලට ඒ Children's Day vibe එක දෙන්න අපි ගොඩක් මහන්සි වුණා ලස්සනට classroom decorate කරලා. ඉතින් 1st of October එයාලා ආසම කරන cartoon characters classrooms වලට ඇවිල්ලා එයාලව සර්ප්‍රයිස් කරා. ඉතින් දරුවෝ ගොඩක් එන්ජොයි කරා. ඉතින් එයාලා සතුට වෙනවා දැකලා අපි ගොඩක් සතුටු වුණා. ඒ විතරක් නෙවෙයි දරුවෝ කියන්නේ මේ ලෝකෙට ගොඩක් වටිනා සම්පතක්. ඉතින් එයාලව ආරක්ෂා කරන එක තමයි අපේ යුතුකම. ඉතින් ඒ වෙනුවෙන් අපි ශ්‍රී ලංකා පොලිසිය සමග එක් වෙලා විශේෂ ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරා Good Touch and Bad Touch කියලා. ඉතින් ඒකෙන් දරුවන්ගේ සේෆ්ටි ගැන ගොඩක් විස්තර කතා කරා. දරුවන්ට ලොකු අයිඩියා එකක් ලැබුණා. ඉතින් ඒ විදිහට තමයි අපි Children's Day එක සෙලිබ්‍රේට් කරේ 1st of October. ඇත්තටම එයාලගේ සතුට අපි ඇස් වලින් දැක්කා. එයාලට ලැබුණු gift එක එයාලගේ සතුට තවත් වැඩි වුණා. අනිවාර්යයෙන්. මොකද හිතන්නේ අපේ Teachers Day celebration එක ගැන? ඇත්තටම ඕ සදීෂා අපි මේ සැරේ Teachers Day එක වෙනුවෙන් ගොඩාක් දේවල් organize කරා. මොකද the teachers are the pillars of strength in an education. ඉතින් අනිවාර්යෙන් අපි යාළුවා celebrate කරන්න ඕන. ඉතින් මේ සැරේ වැදගත්ම දේ තමයි අපි teachersලා වෙනුවෙන් teacher training program එකක් organize කරා British Council ආයතනය සමග එක්කලා. ඉතින් මේක 3 days teacher training program එකක්. I would like to thank Ms. Fazla and British Council for organizing such kind of valuable teacher training program for our teachers. ඉතින් මේ teacher training program එකේදී ගොඩක් teachersලට helpful වුණා. එයාලගේ teaching skills develop කරගන්න, ඒ වගේම එයාලගේ confidence එක develop කරගන්න teaching වලදී. ඒ දේ තමයි අපි teachersලා වෙනුවෙන් කරේ. එක්කම teachers celebrate කරන්න ගොඩක් activities organize කරලා තිබ්බ management එකේ. Thank you වෙනුවෙන් ඒ හැමදේම as being a teacher මට ගොඩක් සතුටුයි අපි වෙනුවෙන් ඒ දේවල් organize කරාට. ඔව් තාරකා ඒ වගේම අපි CCB එකට අවුරුදු 10ක් සපිරීම නිමිත්ත වගේම CCIT එකට අවුරුදු 2ක් සපිරීම නිමිති කොටගෙන අපේ දරුවන්ට වගේම අපේ ආයතනයේ සියලුම දෙනාට සෙත්පත්වල අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑයට ලොකු පින්කමක් කරා. ඒ ගැන කිව්වොත් අපි කංචක පූජාව, හවස ගිලන්පස බුද්ධ පූජාව, උදේ කිරිපිඩු පූජාව. ඒක මාර බ්ලෙසිං එකක්. අපි ඒ වගේම රාත්‍රියේ 500 දෙනෙක්ට අන්සලක් දුන්නා. ඉතින් ඒ වගේ ලොකු පින්කම් ගොඩක් අපි ඒ දවසේ කරා. සදීෂා මේ හැම දෙයක්මත් එක්ක අපි
ඔක්ටෝබර් month එකටම ගොඩක් දේවල් කරලා තියෙනවා නේද? ඒ හැම දෙයක්මත් එක්කම අපේ දරුවන්ට ප්‍රයොරිටි එක දෙන්න අපි අමතක කරේ නැහැ. ඉතින් එයාලා වෙනද වගේම එයාලගේ ඉගැන්වීම් කටයුතු කරා, එඩියුටේට්මන්ට් ඇක්ටිවිටීස්, එයාලගේ ස්කිල්ස් ඩෙවලොප් කරගත්තා. ඔයා දන්නවද සදීෂා? හොඳම දේ තමයි මේ හැම දෙයක්මත් එක්කම අපි සමාජයට දෙයක් කරන්න අමතක කරේ නැහැ. ඔයා දන්නා අපේ concept එකක් තියෙනවා fit to fight කියලා. ඒක අවුරුදු 10ක් තිස්සේ අපි මේ තාක් වෙනකම් කරගෙන ආපු දෙයක්. ඉතින් මේ අවුරුද්දෙත් අපි කරාපිටිය කැන්සර් හොස්පිටල් එකට ලක්ෂ 5ක ඩොනේෂන් එකක් එක්ක ඉන්න patient-ලට උදේ ආහාරය ලබා දුන්නා. ඉතින් grateful to be a part of this good deed. ඉතින් ඔක්ටෝබර් month එක කියන්නේ අපි ගොඩක් දේවල් කරපු මාසයක්. ඉතින් ඒකම අපි අපේ දරුවන්ට ප්‍රයොරිටි එක දුන්නා හැමදාම වගේම එඩියුටේට්මන්ට් ඇක්ටිවිටීස් එක යාලගේ ස්කිල්ස් ඩෙවලොප් කරා. ඒ වගේම පේරන්ට්ස් මීටින් කන්ඩක්ට් වුණා මේ month එකේ. ඒ වගේම නොවැම්බර් month එකේ අපේ දරුවන්ට කේම්බ්‍රිජ් එක්සෑම්ස් තියෙනවා YLE සහ ඉන්ටේක් දරුවන්ට. ඉතින් ඒ දරුවන්ව එක්සෑම්ස් වලට රෙඩි කරන්න අපේ ලෙක්චරර්ස්ලා ගොඩක් මහන්සි වෙන මාසයක් තමයි ඔක්ටෝබර් කියන්නේ. මේ හැමදේමත් එක්ක ඔක්ටෝබර් month එක ලස්සනට ගෙවිලා ගියා. ඔව් තාරකා, දරුවන්ට හොඳම දේ ලබා දෙන එක තමයි අපේ එකම අරමුණ. ඉතින් දරුවන් එක්ක ගත කරපු ලස්සන මතක වගේම අපි අපේ ස්ටාෆ් එකේ අයත් එක්කත් ලස්සන මතක ගොඩක් හරි ප්‍රොඩක්ටිව් විදියට ඔක්තෝබර් මාසෙ ඉවර කරා. ඇත්තට මේ ගැන අපිට හරිම සතුටුයි. ඔව් සදේශා, ඉතින් මේ වගේ තවත් එපිසෝඩ් එකකින් අපි ඊළඟ month එකේ 15 හම්බ වෙමු. එතකන් බයි.